ආයුබෝවන් MMR channel එකට ඔයාලව ආදරෙන් පිළිගන්නවා. අද මම හදන්නේ ඉතාමත්ම රසවත් ඒ වගේම ගුණවත් සුදුලූණු බත් එකක්. ඉතින් මේ බත් එක හදනකොට සුදුලූණු බැදෙන සුවඳ මුළු ගේ පුරාම විහිදෙනවා. ඒ තරම් සුවඳයි ඒ වගේම රසවත් ඒ වගේම ගොඩක් ගුණයි. ඉතින් ගෙදර සුදුලූණු තියෙනවා නම් ඔයාලට මේ රසවත් බත් එක හදලා රස බලන්න පුළුවන්. ලොකු දේවල් අවශ්‍ය වෙන්නේ නැහැ. ඉතින් මගේ channel එකේ වීඩියෝ බලන්නේ ඔයාලා තාම subscribe කරලා නෙවෙයි නම් subscribe කරලා bell icon එකත් all දාගෙනම උදව්වක් දෙන්න කියලා ආදරෙන් මතක් කරනවා. අපි යමු වීඩියෝ එකට. සුදුලූණු බත් එක හදන්න අවශ්‍ය වන දේවල් තමයි හොඳට නිවුණු. ඒ කියන්නේ රස්නේ ගතිය නැතුව හොඳට නිවිච්ච බත් අරගන්න. මම අද අරගන්නේ සම්බහාල්. ඉතින් ඔයාලට සම්බා, කීරි සම්බා, බාස්මති මේ ඕන හාල් වර්ගයක බත් අරගන්න පුළුවන්. සුදුලූණු බික් 8ක් දෙකට කපලා අරගන්නවා. පොඩියට කපලා සුදුලූණු බික් 6ක් වගේ මම අරගන්නවා. සුදුලූණු වලින් තමයි මේ බත් එකේ රසය වැඩි වෙන්නේ. ඒ නිසා සුදුලූණු ටිකක් වැඩිපුර එකතු කරගන්න. කරපිංච ටිකක්, රම්පෙ කොලයක්, කුරුඳු පොත්තක්, එනසාල් 3යි, කරාබු නැටි 3යි, පොල් තෙල්, මාගරින්, ලුණු, ගම්බිරිස් කුඩු, බිත්තර 3ක්, මුද්දරස් පලන් ටිකක්, රටකජු ටිකක්. ඉතින් මුද්දරස් පලන් රටකජු අත්‍යවශ්‍යම නැහැ. හැබැයි දැම්මොත් රසයි. මේ වර්ග ටික තමයි අවශ්‍ය වෙන්නේ. මුලින්ම හාල් එක හොඳට හොදලා මම 3 පාරක් වගේ හොඳට හොදලා තමයි හාල් එක අරගන්නේ. ඒකට රම්පෙ කොල කෑල්ලක්, කුරුඳු පොත්තක්, කරාබු නැටි 3ක්, එනසාල් 3ක්, මාගරින් තේ හැඳි එකක්, පිරිසිදු පොල් තෙල් තේ හැඳි එකක් එකතු කරනවා. දැන් අවශ්‍ය ප්‍රමාණයට වතුර එකතු කරලා ලුණු ස්වල්පයක් එකතු කරලා උයා ගන්නවා. ඊළඟට භාජනයක් ලිපේ තියලා ඒකට තෙල් ටිකක් එකතු කරගන්නවා. දැන් දෙකට කපාගත්ත සුදුලූණු ටික එකතු කරලා ගින්දර අඩු කරලා බැද ගන්න. සුදුලූණු බැදිලා වැඩි වුණොත් තිත්ත රස එනවා. ඒ නිසා සාමාන්‍ය ප්‍රමාණයට රන්වන් පාට වෙනකම් බැදගත්තාම ඇති. ගොඩාක්ම රන්වන් පාට වෙනකම් බැද ගන්න එපා. දැන් ලිපෙන් ඉවත් කරගන්න. දැන් පොඩියට කපාගත්ත සුදුලූණු ටිකත් ඒ තෙල් එකටම දාලා බැද ගන්න. ලාවට රන්වන් පාට වෙනකම් බැදුනහම ඇති. ඒ ටිකත් ඉවත් මෙන්න මේ විදිහට තෙල් බේරලා ඒ ටිකත් ඉවත් කරගන්නවා. සුදුලූණු බැදගත්ත තෙල් ටික නැවත වරක් එකතු කරලා ඒකට කරපිංච ටිකක් එකතු කරලා බැද ගන්නවා. මතක තියාගන්න මේ හැම දෙයක්ම ගින්දර වැඩි නොකර ගින්දර අඩුවෙන් තියාගෙන තමයි බැද ගන්න ඕනේ. දැන් කරපිංච ටිකත් වෙනම භාජනයකට දාගන්නවා. දැන් බිත්තර 3 කඩලා භාජනයකට එකතු කරගන්නවා. ගම්බිරිස් කුඩු ස්වල්පයක්, ලුණු කුඩු ස්වල්පයක් එකතු කරලා බිත්තර ටික පොඩ්ඩක් බීට් කරගන්නවා. දැන් සුදුලූණු ටික බැදලා ඉතුරු තෙල් ටික තියෙනවනේ. ඒ තෙල් ටිකට තෙල් මදි නම් තව තෙල් පොඩ්ඩක් එකතු කරලා ඒ තෙල් ටික රත් වුණාට පස්සේ බිත්තර ටික එකතු කරලා බැද ගන්න. මේ සුදුලූණු බැදලා ඉතුරු වෙච්ච තෙල් ටික හරිම සුවඳයි. ඒ වගේම බත් එකට එකතු කරාම රසයි. ඒ නිසා ඒ තෙල් විසි කරන්නේ නැතුව එකතු කරගන්න. මම අද මේ වගේ බත් පිඟන් දෙකකින් තමයි බත් හදන්නේ. මේ වගේ පුරෝපු බත් පිඟන් දෙකක් ගන්නවා මේ රයිස් එක හදාගන්න. දැන් බිත්තරයකට නිවුණු බත් එකතු කරලා ඔයාලගේ බත් නිවිලා නැත්නම් ෆ්‍රිජ් එකේ තියලා නිවලා හරි අරගන්න. නිවිච්ච බත් අරගන්න. දැන් පොඩියට කපලා බැදගත්ත සුදුලූණු ටිකක් එකතු කරනවා. දෙකට කපලා බැදගත්ත සුදුලූණු ටිකකුත් එකතු කරනවා. කරපිංච ටිකකුත් එකතු කරගන්නවා. ඊට පස්සේ ලුණු තේ හැන්දක්, ගම්බිරිස් කුඩු තේ හැඳි භාගයක් එකතු කරලා ගින්දර වැඩි කරලා වැඩි ගින්දරේ බත් ඇට ටික පොඩ්ඩක් අර ෆ්‍රයි වෙනකන් වගේ අර ෆ්‍රයිඩ් රයිස් හදනකොට වගේ පොඩ්ඩක් කලවම් කරමින් උයා ගන්න. එතකොට රසයි. මම තක්කාලි සෝස්, සෝයා සෝස් එකතු කරන්නේ නැතුව තමයි අද මේ රයිස් එක හදන්නේ. ගෙදර තියෙන දේවල් වලින් සුදුලූණු බත් එක රසට හදන විදිහ තමයි අද මම කියලා දුන්නේ. දැන් බත් එක වෙනම භාජනයකට දාගෙන බත් එක අපි සරසගමු. බත් එක උඩින්
මම එකතු කරගන්නවා බැතගත්ත රටකජු ටිකක්. රටකජු අත්‍යවශ්‍යම නැහැ. හැබැයි තියෙනවා නම් එකතු කරගන්න. එතකොට රසයි. හොඳට හොදලා අරගත්ත මුද්ද රස පලන් ටිකක් එකතු කරගන්නවා. දැන් කලින් බැදලා ඉතුරු කරගත්ත කරපිංච ටිකක් එකතු කරගන්නවා. සුදු ලූණු ටික එකතු කරගන්නවා. පොඩියට කපපු සුදු ලූණු ටිකයි දෙකට කපලා බැදගත්ත සුදු ලූණු ටිකයි එකතු කරලා සරස ගන්නවා. ඉතින් මේ විදියට සරස ගත්තාම හරිම ලස්සනයි. ඒ වගේම මේ දේවල් හැපෙනකොට හරිම රසයි. ඉතාමත්ම රසවත් ඒ වගේම ගුණවත් බත් එකක්. ඉතින් මේ බත් එක හදලා බලලා රස කොහොමද කියලා කමෙන්ට් එකකින් කියන්න. ඉතින් ඔයාලා දාන ලයික් එක කමෙන්ට් එක මට ගොඩක් වටිනවා. ඒ නිසා ලයික් එකක් දාන්න කමෙන්ට් එකක් දාන්නත් අමතක කරන්න එපා. තව කෙනෙකුට බලන්න ෂෙයා කරන්නත් අමතක කරන්න එපා. ඉතින් නැවත රසවත් රෙසිපි එකක් අරගෙන එනකන් ඔයාලා පරිස්සමින් සතුටින් ඉන්න.